උතුරුමැද පළාතෙහි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව පැරණි නගරයට යාබදව පිහිටා ඇති දිඹුලාගල රජමහා විහාරය අපූරු ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර ස්ථානයකි. ඉතිහාසය දෙස හැරී බලන කල අනුරාධපුර හා පොළොන්නරුව යුගවලදී බොහෝ සෙයින් කතාබහට ලක්වන හා එකල බැබළුන් පුදුබිමක් වූ දිඹුලාගල රජමහා විහාරය අද වන විටත් හෙළදිව ප්‍රකට සිද්ධස්ථානයකි. පොළොන්නරුව පුරාණ නගරයට කිලෝමීටර් 16ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති මෙම ස්ථානය වන අරණකින් මැදිව ඇති අතර එය කඳු අරැල්ලකින්ද සමන්විත වේ. පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 23ක් දුරින් පිහිටා ඇති මෙම පුදබිමේ මනම්පිටියෙන් හැරී මහියංගනය දක්වා දිවෙන මාර්ගයෙහි දලුකාන ගම්මානය හරහා යාමේදී හමුවේ. දිඹුලාගල කඳු අරැල්ලෙහි ලෙන් 113ක් පිහිටා ඇති අතර ඒවායෙහි කටාරමට ඉහළින් දක්නට ලැබෙන අක්ෂර පූර්ව බ්‍රාහ්මීය අක්ෂර බව හෙළිදරව් වී තිබේ. දිඹුලාගල කන්ද උසින් මීටර් 534ක් වන අතර අතීතයේදී මෙම කඳුපන්දිය උදුම්බරගිරි හා දුම්මරක්ක පක්කත යන නම් වලින්ද හඳුන්වා ඇති වග සඳහන් වේ. තවද බ්‍රිතාන්‍යයන් විසින් ගනර්ස් කොයින් නමින් මෙම කන්දට නම් පට බැඳ ඇත. මෙම දිඹුලාගල කඳුවැටිය අවට වන අරණෙහි විජයා ගමනාගමනයට පෙර යක්ෂ හා නාග ගෝත්‍රිකයන් විසූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. කුවේණියද යම් කාලෙක මෙහි දිවි ගෙවූ වග ජනප්‍රවාදයේ පවතින්නකි. පණ්ඩුකාභය කථාවස්තුවේහිද දිඹුලාගල අඩවිය පිළිබඳව ලියවී ඇති අතර පණ්ඩුකාභය කුමරු සිය මාමාවරුන්ට එරෙහිව සටන මෙහෙයවීම සඳහා මෙම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැවසේ. පණ්ඩුකාභය රජතෙමේ චිත්‍ර හා කලාවේශයක්ෂ සේනාධිපතීන් උදෙසා දිඹුලාගල අඩවියෙහි විහාරයට නැගෙනහිරින් දෙසින් දේවාලයක් තැනූ බව කියවේ. අනුරාධපුර යුගයෙහි රාජ්‍ය කළ පණ්ඩුකාභය රජුගේ පුත් වූ මුටසේව කුමාරයා පාලි කුමරිය මව කොටගෙන දිඹුලාගල ගල්ලෙනෙහිදී උපත ලද බව සඳහන් වේ. මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයෙහි ඉදි වූ ලංකාවේ ප්‍රථම විහාරස්ථාන අතරින් එකක් වේ. පොළොන්නරුව යුගයේදී වැඩවිසූ පූතිගත්ත තිස්ස මහරහතන් වහන්සේ හා මලයදේව මහරහතන් වහන්සේ දිඹුලාගල විහාරස්ථානයේ වැඩවිසූ බව පොතපතෙහි සඳහන් වේ. තවද විද්‍යා චක්‍රවර්තී හා ගුරුළුගෝමී යන පඬිවරුන්ද දිඹුලාගලින් බිහි වූ දක්ෂ විද්‍යා කීර්තීන් වේ. පොළොන්නරුව යුගයේ ක්‍රිස්තු වර්ෂ 1153 දී මහා පරාක්‍රමබාහු රජු රජවන අවස්ථාවේදී ලක්දිව බුද්ධ ශාසනය පිරිහි සංඝ භේදයක් පැවති අවධියක් වූ අතර එකල ප්‍රමුඛව ක්‍රියා කර ඇත්තේ මෙම දිඹුලාගල විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ මහා කාශ්‍යප නාහිමිපාණෝය. පොළොන්නරු කතිකාවත ලෙස හැඳින්වන ශාසන සංශෝධනය ඇති කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරමින් ලක්දිව විනය සංගායනාවක් පවත්වා බුද්ධ ශාසනය රැක ගැනීමට පෙරටුගාමීව ක්‍රියා කර ඇත. මහා කාශ්‍යප හිමිපාණන් එවකට ලක්දිව විසූ සංස්කෘත ව්‍යාකරණ සම්බන්ධව ශ්‍රේෂ්ඨතම පඬිවරයා වීහ. මහා පරාක්‍රමබාහු රජු විසින් ලක්දිව පාලනය කරනු ලැබූ මෙසමයෙහි දිඹුලාගල මෙරට ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය වූ බවද සඳහන් වේ. තවද එකල මෙම ආගමික සිද්ධස්ථානය ලොව පතල විද්‍යා පීඨයක් ලෙසද ප්‍රචලිත විය. අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී අතිශයින්ම ප්‍රකට වූ මෙම සිද්ධස්ථානය කාලිංග මාග ආක්‍රමණයෙන් පසුව පිරිහීමට ලක්විය. පසුව වැඩි ජනතාව වාසය කළ දඩමිමක්ව පැවති දිඹුලාගල ලෙන් වෙත 1954 වර්ෂයේදී මාතර කිතලගම සීලාලංකාර හිමියන් වැඩම කර පෙරටුගාමීව දිඹුලාගල විහාරස්ථානය සංවර්ධනය කර ඇත. උන්වහන්සේ 1995 වසරේදී කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අපවත් වී වදාළේය.